Hi guys, ඉතින් මේ channel එකට මට වීඩියෝ දාන්න ඉන්නේ මාස ගානකින්. මොකද මගේ logins නැතිලා තිබ්බා channel එකේ. ඉතින් ආයෙමත් මම වීඩියෝස් දාන්න පටන් ගත්තා. ඉතින් අද මම කතා කරන්න යන්නේ අමුතුම දෙයක් ගැන. ඔයගොල්ලෝ දැනගෙන ඉන්නද කියලා නම් කියන්න අමාරුයි. මොකද මේකත් මම දැනගත්තේ ළඟදී. මේක දැන් අපිට සාමාන්‍යයෙන් පෘථිවියට පේන්නේ කොහොමද සන්සෙට් එක නීද බහිනකොට කොහොමද අපිට මොන කල ස්වලින්ද අපිට දිස්වෙන්නේ එක අපිට පේන්න සාමාන්‍යයෙන් ඔරෙන්ජ් ඇන් රෙඩ් කල සංසෙට්ට ගන්න තියෙන්නේ. එතකොට ඕක අඟහරුවලට මාස්වලට දිස්වෙන්නේ අමුතු පාටකින් ඒක නිල් පාඩින් පේන්නේ සංසෙට් එක සංසෙට නිල් පාඩින් පේන්නේ එකනේ මම බැලුව ඇයිහෙම මාස්සලට එහෙම නිල් පාටින් දිස්සන්න කියලා. ඒ මාස්සල තියෙන දූවිලි අංශු ඒ දූවිලි අංශුවලට තමයි එහෙම නිල් පාටින් දිස්වන්නේ. ඒකට ගැන ෆයින් ඩස්ටයක් තියෙන කළ කියන්නේ ඒ ඩස්ට එක ඩස්ට එකෙන් තමයි ඉරවට තියෙන කලයක චේන්ජ් කරලා නිල් පාටට දිස්වන්නේ. ඉතින් ඒක ඇත්තර මම වාලට මෙතරින් ඉමේජ්ජ දාන්නම් කොහොමද මාසට සංසෙට්ට පේන්නේ කියලා ඒක ඒ අජෙන්ඩට මේජ්ජ. ඉතින් ඒක ඇත්තරම මාර දෙයක් ගැන පෘතුවියයි අඟහාරුයි ගත්තහම සෑහැන වෙනස්නේ. සෑහැන වෙනස් ප්‍රතිබල ඇත්තමයි දෙකේම තියෙන දැන් අපේ පෘතුවියට පේන්නේ රෙඩ්ඩන් ඔරෙන්ජ් මාස්වලට පේන්නේ අඟහරුවලට පේන්නේ නිල් පාටින්. එක සම්පූර්ණම වෙනස් දෙයක්. ඉතිං ඕග අතයි මඟද කතා කරන්න හිතුනේ. ඇති ඔය වගේ අමුතුම් ෆැක්් සරගෙන මම තා වීඩියෝස් කරන්න ඉස්සරහට. ඉතිං අපි තවත් වීඩියෝ සෙට්ටමු. කැමතිනම් ෆලෝ කරන්න YouTube කට්ටිය සබස්ක්‍රයිබ් කරන්න. එනා ජයවා කටීරම සියූ.